සුබ දවසක් ඔයාට. ඔන්න මං අද කඩේ රසටම ගෙදරදීම එළවලු රොටි හදන රෙසිපිය අරගෙන ආවා. හරිම ලේසියෙන් ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ඉතින් තවමත් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙමනම් සබ්ස්ක්‍රයිබ් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට ඕනි වෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක් මම මෙතනදි ගත්තා. ඊට පස්සේ රස අණුව ලුණු එකතු කරලා පිටි ලුණුයි මිශ්‍ර වෙනකන් කලවම් කරනවා. ඊට පස්සේ මද රස්නේ උණු වතුර ටික එකතු කරලා ඩෝ එක අනා ගන්න ඕනි. මෙතනදී වතුර ටික එකතු කරලම ඩෝ එක අනා ගන්න. නැත්තම් මිශ්‍රණය දිවාරු වෙන්න පුළුවන්. වෙනදා වගේම අවශ්‍ය ද්‍රව්‍ය ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලියන්නම්. ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ පිටි ටික එක ගුලියට එන පදෙමේදී අපි පොල් තෙල් මේස හැන්දක් එකතු කරනවා. පොල් තෙල් එකතු කරලා පිටි මෝලිය අතින් හොඳට නීට් කරගන්න ඕනි. විනාඩි 4ක් විතර වීඩියෝ එක බලන ගමන්ම අදහස් යෝජනා චෝදනාත් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න අමතක කරන්න එපා. ඔන්න මං දැන් හරියටම විනාඩි 4ක් නීට් කරා. දැන් අපිට තියෙන්නේ මේකෙන් පොඩි කොටස් කඩලා අරගෙන පොඩි පිටි ගුලි හදාගන්න. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න. ඔන්න දැන් අපි පිටි බෝල හදාගෙන ඉවරයි. දැන් පොඩි බෝල් එකක් අරගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා මේ පිටි බෝලවල මෙන්න මේ විදිහට තෙල් තවර ගන්න ඕනි. මෙහෙම තෙල් ගාගත්තාම පිටි බෝල වේලෙන්නෙත් නෑ, ඒ වගේම ඇලෙන්නෙත් නෑ. ඔන්න දැන් ඔක්කොම පිටි බෝලවල තෙල් ගාගත්තා. දැන් මේක පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා විනාඩි 10ක් 15ක් තියෙන්න අරිනවා. ඒ අතරේ අපි ෆිලින් එක හදාගමු. වාජනයක් ලිපේ තියලා තෙල් දාලා තෙල් රත් වෙනකොට අබ ටිකක් දාගන්නවා. අබ පුපුරගෙන එද්දී හීනියට කපාගත්ත බීලුණු ගෙඩි දෙකක් එකතු කරනවා. ඔයාලත් ලුණු ටිකක් වැඩියෙන් එකතු කරන්න. එතකොට හරිම රසයි. ලුණු ටිකක් පැදීගෙන එනකොට අපි හීනියට ලියාගත්ත කරපිංචා එකතු කරනවා. ඊට පස්සේ අපි දාන්නේ හීනියට ලියපු කොච්චි කරල් දෙකක්. ඔයාලා කැමති නම් විතරක් කොච්චි එකතු කරගන්න. ඊට පස්සේ කහ කුඩු ලුණු කුඩු එකතු කරලා ටිකක් කලවම් කරනවා. දැන් තම්බලා පොඩි කරගත්ත අල ගෙඩියක් එකතු කරනවා. ඊළඟට අපි දාන්නේ ගම්මිරිස්. මේ දේවල් ඔයාලගේ රස අණුව එකතු කරගන්න. ඊළඟට හීනියට ලියාගත්ත ලීක්ස් එකතු කරනවා. ලීක්ස් නැත්තම් අලවලින් විතරක් වුණත් ඔයාලට මේක හදාගන්න පුළුවන්. ලීක්ස් ටිකක් මැලවිගෙන එනකොට අපි මේකට එකතු කරනවා කෑලි මිරිස්. ඔයාලගේ සැර අනුව කෑලි මිරිස් එකතු කරන්න.
ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔන්න දැන් අපි ෆිල්ම් එක හදාගෙන ඉවරයි. මේක ලිප්පෙන් බාලා පැත්තකින් තියාගමු. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ අපි හදාගත්ත පිටි බෝල ටික. ඔයාලට පේනවා පිටි බෝල වේලිලා නැහැ. හරිම සොෆ්ට් එකට තියෙනවා. මේ විදිහට තුනී කරලා රොටියක් වගේ හදාගෙන අපි හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ එළවලු රොටියේ හැඩයට අපි මේක හදාගමු. බලන්න නවා ගන්න විදිහ. අපි දිගටි හැඩයට තමයි අද එළවලු රොටිය හදාගන්නේ. ඇතුළට එක සැරයක් නමලා ඊට පස්සේ දෙපැත්තෙන් නමලා මේ විදිහට රෝල් කරන්න ඕනි. එතකොට ලස්සනට මේක හදාගන්න පුළුවන්. ඉතින් මගේ channel එක ගැන ඔයාලගේ අදහසොත් comment section එකේ ලියාගෙන මේ යමු. මේ විදිහටම අපි ඔක්කොම එළවලු රොටි ටික හදාගන්නවා. හවස තේපුණ වෙලාවට වගේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් ඔයාලට මේක. ඒ වගේම කඩෙන් ගේනවට වඩා සල්ලිත් ඉතුරු කරගන්න පුළුවන් ගෙදරදිම හදාගත්තාම. ඔන්න මං තව රොටියක් නමලා පෙන්නනවා ඔයාලට බලා ගන්න. රොටිය තුනී කරනකොට ටිකක් ඇද වුණත් ගැටලුවක් නැහැ. මේ විදිහට නමා ගන්නකොට ඔයාලට ඒක ලස්සනට හදාගන්න පුළුවන්. ඔන්න අපි ඔක්කොම එළවලු රොටි ටික නවා ගත්තා. දැන් අපිට තියෙන්නේ ෆෑන් එකක් ලිපේ තියලා මේ විදිහට මේක හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න. පැති 6ම හරවා මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත එළවලු රොටි. පාන් පිටි ග්‍රෑම් 500න් මං එළවලු රොටි 9ක් හදාගත්තා. ඔයාලා මීට වඩා පොඩියට හදාගන්නවා නම් ඔයාලට 12ක් වගේ හදාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ආයේ එළවලු රොටි නම් කඩෙන් ගේන්න එපා. ඔයාලා හදලා බලන්නකෝ රස කොහොමද කියලා. ඉතින් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ රස රෙසිපි බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්.